යාළුවනේ අද අපි ලයිව් එකක් ආවේ ඔයාලට වැදගත් වෙන පණිවිඩයක් ගැන දැනුම් දෙන්න. ඒ මොකද්ද දන්නවද? සතුටු පවුල් සංගීත චිකිත්සන වැඩසටහන. දැන් මේ දවස්වල සතුටු පවුල් සංගීත චිකිත්සන වැඩසටහන මොකද්ද කියලා ගොඩාක් අය හොයනවා. ඒ නිසා ඒ වැඩසටහන මොකද්ද? ඒකෙන් වෙන්නේ මොකද්ද? ඒක කොහොමද කරන්නේ? ඒක පවත්වන්නේ කොහෙද? ඒක තියෙන දිනේ කවද්ද? අන්න ඒ වගේ දේවල් ගැන ගොඩාක් කතා කරන්න මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා වෙන කවුරුත් නෙමෙයි. ඔයාලා හොඳින්ම දැන් අඳුරන ડોક્ટર ශිරෝමි සොයිසා මගේ අම්මා. ඒ නිසා මම එතුමියට ආරාධනය කරනවා මෙතන සිට ඒ වැඩසටහන පිළිබඳව, ඒ කියන්නේ අපේ සතුටු පවුල් මනෝවිද්‍යාත්මක වැඩසටහන පිළිබඳව වැඩිදුර තොරතුරු ඔබ හමුවේ ලැබීමට. අයිබෝවන් ඉතින් සතුටු පවුල් මනෝවිද්‍යාත්මක සංගීත චිකිත්සන වැඩසටහන පිළිබඳව ගොඩක් අය මේ දවස්වල කතා කරනවා. මොකද්ද මේ සංගීත ප්‍රතිකාරාත්මක මනෝවිද්‍යාත්මක සතුටු පවුල් වැඩසටහන කියලා කියන්නේ? මෙතනින් කෙරෙන්නේ මොකද්ද? ආදරණීය පවුලක් සතුටින් ජීවිත කාලය පුරාම ජීවත් වෙන්න බිරිඳ හඳුනගන්න, සැමියව හඳුනගන්න, දරුවන්ව හඳුනගන්න. හඳුනගන්නවා කියන්නේ මනෝවිද්‍යාත්මකව හඳුනගන්න. කොහොමද ඒගොල්ලන්ගේ හැසිරීම වෙනස් වෙන්නේ? සැමියාට දැනෙන්න ආදරය කරන්නේ කොහොමද? බිරිඳට දැනෙන්න ආදරය කරන්නේ කොහොමද? දරුවට දැනෙන්න ආදරය කරන්නේ කොහොමද? ඇයි සැමියාට බිරිඳගේ ආදරය දැනෙන්නේ නැත්තේ? ඇයි සැමියාට බිරිඳගේ ආදරය දැනෙන්නේ නැහැ වගේම බිරිඳට ඇයි සැමියාට ඇයි බිරිඳගේ ආදරය දැනෙන්නේ නැත්තේ? දරුවගේ ආදරය අම්මට දැනෙන්නේ නැත්තේ? අම්මගේ ආදරය දරුවට දැනෙන්නේ නැත්තේ? ඉස්සෙල්ලම කරන්න ඕනේ තමන් කවුද කියලා මනෝවිද්‍යාත්මකව හඳුනගන්න එක. ඊළඟට තමයි ගැහැණු සත්වයා කවුද? එයාගේ හැසිරීම වෙනස් වෙන්නේ කොහොමද? පිරිමි සත්වයා කවුද? එයාගේ හැසිරීම වෙනස් වෙන්නේ කොහොමද? ඇයි මේ එකම සිද්ධියකට බිරිඳ සහ සැමියා වෙනස් විදියට ඇක්ෂන් රියැක්ට් කරන්නේ? අන්න ඒකයි අපි හඳුනා ගන්න අවශ්‍යයි කියලා කියන්නේ මනෝවිද්‍යාත්මකව හැසිරීම අඳුර ගන්න. ඇත්තම කියනවා නම් සැමියා කියලා කියන්නේ, බිරිඳ කියලා කියන්නේ, පවුල කියලා කියන්නේ, දරුවා කියලා කියන්නේ අපේ ජීවිතය. ඒගොල්ලන් හඳුනා ගැනීමම, ඒගොල්ලන්ගේ හැසිරීම හඳුනා ගැනීමම අපේ සතුටු පවුලක් නිර්මාණය කරන්න හේතු වෙනවා. ඉතින් ඒ නිසා තමයි හොස්පිටල් 5ක මේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා ලංකාව පුරා. ඔයගොල්ලන් එන්න සම්බන්ධ වෙන්නේ වැඩසටහන් වලට. ජීවිතේට එකවරක් මේ වැඩසටහනකට සම්බන්ධ වෙන්න. මොකද මේ සම්බන්ධ වීම තුළින්ම තමන්ට ජීවිතේ ලබාගත හැකි ජයග්‍රහණ ගොඩයි. ඇත්තම කියනවා නම් මේ පිළිබඳව දැනුම අපි ලබා දිය යුත්තේ අඩුම තරමේ O level පන්තියකදීවත් මේ සත්‍යය හඳුනා ගැනීම පිළිබඳව, මනෝවිද්‍යාත්මක හැසිරීම හඳුනා ගැනීම පිළිබඳව අපි කියලා දෙන්න ඕනේ. ඉතින් මමත් මගේ දුව මනෝචිකිත්සක සහ මනෝපදේශක සඳුනි සන්දනායක, මගේ දුවත් සහ සංගීත චිකිත්සන වැඩසටහනේදී මගේ සැමියා සරත් සන්දනායක, චූටි දුව සෙනුරි භාග්‍ය සන්දනායක, අපි 4 දෙනාම ලස්සන ගීත වලින් මේ වැඩසටහන අලංකාර කරලා තියෙනවා. හරිම ලස්සන වැඩසටහනක්. ඒ නිසා ඔන්න ඔය වැඩසටහනේදී
අපි ෆැමිලි එකම එකතු වෙලා මේ පවුලම එකතු වෙලා ලංකාව පුරා මේ කරන වැඩසටහන ඇත්තටම මේක මගේම නිර්මාණයක්. ඒක කියන්න ඕන මගේ මනෝවිද්‍යාත්මක දැනුම සහ ශ්‍රේෂ්ඨ අත්දැකීම් එකතු කරලා මා විසින්ම නිර්මාණය කරන ලද සුවිශේෂ වැඩසටහනක්. ඒ වැඩසටහනේදී අවසානය කියන්නේ එන පුද්ගලයා සතුටුදායක පවුලක් තිබෙන්න පවුලේ සතුට වැඩි කරන්නට දුකින් සිටින පවුල් සතුටු කරන්නට සතුටෙන් පුරවන්නට මේ වැඩසටහන හේතු වෙනවා. තව ගොඩක් විස්තර තියෙනවා. තැන් පිළිබඳව අපේ සඳුනි ඉෂාරා මනෝචිකිත්සක සහ මනෝපදේශකතුමිය මගේ දුව කියයි වැඩසටහන පැවැත්වෙන ස්ථාන පිළිබඳව. අපගේ මෙම මාසයේදී මනෝවිද්‍යාත්මක මනෝචිකිත්සන වැඩසටහන පැවැත්වෙන්නේ මේ සෑම මාසකම 3 වන ඉරිදා උදෑසන 9 සිට දවල් 12:30 දක්වා පාදුක්ක ජීවක රෝහල් පරිශ්‍රයේදී. ඒ වගේම ඊළඟට සෑම මාසකම 2 වන ඉරිදා උදෑසන 9 සිට දවල් 12:30 දක්වා හෝමගම හීලාන් හොස්පිටල් එකේදී මේ වැඩසටහනට ඔබට දායක වෙන්න පුළුවන්. ආයෝජනය වන්නේ රුපියල් 6000ක් වැනි සුළු මුදලක් පමණයි. ඒ නිසා අපි ඇයි මේ දුක හිතේ තියාගෙන තව තවත් දුක් විඳින්නේ? දුකින් විඳ ඉන්නේ නැතුව මේ ජීවිත සතුටින් පුරවන්න එන්න ඔබත් අප සමගම එක්වන්න. ඒ විතරක් නෙමෙයි. ඕගලන්ට පුළුවන් ඕගලන්ගේ ගමට නගරයට මේ වැඩසටහන සතුට පවුල් වැඩසටහන ගෙන්වා ගැනීමටත් ඕගලන්ට පුළුවන්. ඔබ පදිංචි වෙලා ඉන්න නගරයට ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ඇවිත් මේ වැඩසටහන කරලා ඔයගොල්ලන්ගේ ෆැමිලි එකේ පවුලේ සතුට වැඩි කරන්න අපි සූදානම්. එන්න අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි දරුවන්ගේ වැඩසටහනකුත් පහන්සිති ඉස්කෝලේ ගැන අපි වැඩසටහනක කිව්වේ නෑනේ. ඒකත් අම්මම කියමු. ඔව්. අපේ විභාගය සමත් කරන ඉස්කෝලේ එහෙම පාඩම් කරන්න නැති, දඟලන, හිතුවක්කාරී කියන දේ අහන්න නැති. ඒ තමයි ළමයාගේ ස්වභාවය, දරුවාගේ ස්වභාවය. ඉතින් අන්න ඒ දරු පැටවු ටික ඉලක්කගත කරලා පාඩම් කරන්න, මතක හිටින්න, self motivation දරුවෙක් සහ self discipline තියෙන දරුවෙක් බිහි කරන්න අපිට පුළුවන් ඔයාලට උදව් කරන්න. ඉක්මනින්ම විභාග සමත් කරන ඉස්කෝලේ පහන් සිතෙන් කරන තවත් සමාජ සත්කාරක වැඩසටහන. දැන්ටම 11 පන්ති ළමයින්ට අපි කරගෙන යනව නේද අම්මේ. ඒ නිසා මේ වසරේදී මේ අවුරුද්දේ 11 ශ්‍රේණියේ විභාග ලියන සාමාන්‍ය පෙළ ලියන ළමයින්ට මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඉක්මනින්ම අපගේ දුරකථන අංකයට මේ මැසේජ් එකක් යොමු කරන්න දරුවගේ නමයි පන්තියයි යොදලා. ඔව්. අපි ඒක කරන්න උත්සාහ කරේ මේ ඉස්සෙල්ලාම O level පන්තිය ගත්තේ. මොකද දැන් විභාග කඩේමක් තියෙනවානේ දරුවන්ට. ඒ නිසා ඒගොල්ලන්ට මතක ශක්තිය වැඩි කරන්න විභාගෙ සමත් වෙන්න මොනවද මනෝවිද්‍යාත්මක ශිල්ප ක්‍රම වලින් ලබාගත හැකි වරප්‍රසාද තාක්ෂණික ක්‍රම අන්න ඒවා කියලා දෙන්න තමයි මේ වැඩසටහන අපි සම්බන්ධ කරලා තියෙන්නේ. එන්න අපිට පුළුවන් ඔයාලට උදව් කරන්න. අපි ඉන්නවා ඔබ වෙනුවෙන්. නේද? අනිවාර්යෙන්ම. අපි ඉන්නවා ඔයාලට උදව් කරන්න. ඒ නිසා ඔයාලා අපෙන් උදව් ගන්න අපිට කතා කරන්න. බල ඉන්න එපා. ඉක්මනින්ම නම්බර් එක කියන්න දුව. ඔව්. 071 817යි 25යි 51 කියන නම්බරයට WhatsApp පණිවිඩයක් හෝ දුරකථන කෝල් එකක් ගන්න. එහෙනම් අදට අපි නවතිනවා. හෙටත් පහමාරට ලයිව් වෙහකින් ඉක්මනින්ම නැවත හමු වෙමු. එතකන් ඔබට සියලු දෙනාටම සුබ දවසක් වේවා. සතුටෙන් පිරුණු ජීවිතයක් ඔබට ලැබේවා.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සුබ දවසක්.